අම්මගේ අතින් හැදෙන බත් කටක් කෑවේ නැත්තම් වැඩක් නැහැනේ. ඉතින් ඔන්න අම්මා අද රස බත් එකක් බෙදනවා. ඉතින් මේ විදියට කැකුළු හාලේ බත් ටිකක් බෙදලා ඊළඟට බෙදන්නේ රසම රස පරිප්පු එකක්. ඉතින් කිරි දාලා හදලා තියෙන්නේ. මේකට මිරිස් කුඩු දාන්නේ නැහැ. අමු මිරිස් විතරයි දාලා තියෙන්නේ. ඉතින් මේ විදියට හදාගන්න පරිප්පු එක හරිම රසයි. මේ වගේ උකුවට තියෙන්නත් ඕනේ. ඊට පස්සේ අම්මා බෙදන්නේ අර අපි කලින් හැදුවේ රසම රස බණ්ඩක්ක සලාදේ. ඉතින් බණ්ඩක්ක සලාදෙන් මේ විදිහට ටිකක් බෙදනවා අම්මා. ඉතින් මේක හරිම රසයි. ඔයාලට වීඩියෝ එක බලන්න පුළුවන්. අපේ පේජ් එකේ තියෙනවා. මම මේකත් එක්කම ඔන්න ලින්ක් එකක් දාලා තියන්නම්. බලපු නැති අයට ආපහු බලන්න පුළුවන් වීඩියෝ එක හදාගෙන කන්න. රසම රස රෙසිපි එකක්. ඒ වගේම තමයි ගොඩක්ම ගුණයි මේක. ඉතින් ඒකෙනුත් ටිකක් බෙදලා ඊට පස්සේ අම්මා බෙදන්න මේ හාල් මැස්සෝ ටිකක්. ඉතින් හාල් මැස්සෝ ලූණු එහෙම මොනවත් දාන්න නැතුව තෙලේ බැදලා අරගෙන තියෙන්නේ. ඉතින් මේ ගානට කරු කුරු ගානට බැදලා ගත්තම හාල් මැස්සක ගොඩක්ම රසයි. ඊට පස්සේ බිත්තරයක් තම්බලා උණුවෙන්ම ඔන්න අම්මා තියනවා මේකේ. ඊට පස්සේ මේකට ගම්මිරිස් කුඩුයි ලුණු කුඩු චුට්ටකුයි අම්මා අනිවාර්යයෙන්ම දානවා මේ විදිහට බිත්තරේ දෙකට කඩලා. ඉතින් එහෙම දාලා ඊළඟට බැදපු මිරිස් කරල් දෙකකුත් ඔන්න තියෙනවා. ඉතින් දැන් නම් ඉතින් බත් එක සම්පූර්ණයි. මම නම් ඉතින් බත් කටක් කන්නයි යන්නේ. මේක ඉතින් ලොකු දේවල් නැති වුණාට බොහොම රස මෙනු එකක්.